රබර් ගහක කිරි කපනකොට අපි A පැනල් එක ඉවර වෙලා B පැනල් එකත් ඉවර වෙලා C පැනල් එකට එනකොට කිරි කැපුම් ශිල්පීන් කරන වරදක් තමයි ඒ පැනල් එක පුළුවන් තරම් උඩින් දාගන්නවා. ඒ කියන්නේ අපි A පැනල් එකේ කප්පු සීමාවට වඩා උඩින් B පැනල් එක පටන්ගෙන එතන ඉඳලා පල්ලෙහාට කිරි කැපුම කපාගෙන එනවා. ඒකෙදි වෙන්නේ ඇත්තටම මුලදී කිරි පොඩ්ඩක් ආවත් බහුකාලීනව කිරි එන එක පොඩ අඩු වෙනවා. එතකොට පොඩි කාලෙකදී මාස 2-3කදී මේකේ කිරි ගන්න පුළුවන් හැකියාව නවතිනවා. මෙතන තියෙන මව් පොත්ත එහෙම නැත්නම් වර්ජින් බාක් එකේ තියෙන අස්වැන්න අපිට ගැනීමට හැකියාවක් නැහැ. මේක ලොකු අපරාධයක්. අපි ඇත්තටම මෙතනින් උඩ කිරි කැපන්න බලාපොරොත්තු වෙනවා නම් පැනල් එක කපනකොට අනිවාර්යෙන් පැනල් එක කපන්න ඕනේ ඒ පැනලේ පටන් ගන්න ස්ථානයෙන්ම තමයි. එතනින් උඩ අපි අස්වැන්නක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ පැනලේ පටන් ගන්න සීමාවේ සිට ඉහළට කිරි කැපීමයි. එතකොට තමයි ඒකේ සම්පූර්ණ අස්වැන්න අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේකෙදි ඇත්තටම සිදුවන්නේ දැන් අපි කිරි කැපුමකින් කඳ බාක් එක වෙන් කරාට පස්සේ කිරි ෆ්ලෝ එක එහෙම නැත්නම් ලේටෙක්ස් ෆ්ලෝ එක නවතිනවා. කිරිනාල සම්බන්ධ වීමේ සම්භාවිතාවය අඩුයි. එතකොට අපි ඉහළින් ඉඳලා පහළට කපාගෙනකොට අපි ඉහළින් කට් එකක් දාලා ෆ්ලෝ එක නවත්තනවා. පහළින් අපි කලින් කට් එකක් දාලා ෆ්ලෝ එක නවත්තලා දෙනවා. එතකොට මේ මැද ඒරියා එකට මැද අපි කිරි කපාගෙන ප්‍රමාණයට කිරි එන්න තැනක් නැති වෙනවා. එතකොට පහළින් එන්නත් විදියක් නැහැ, ඉහළින් එන්නත් විදියක් නැහැ. එතකොට මැද සීමාවේදී කිරි ටික ගැනීමේ මේ වර්ජින් බාක් එකේ එහෙම නැත්නම් මව් පොත්තේ ගන්න පුළුවන් අස්වැන්න ලබා ගැනීමට හැකියාවක් නැති වෙනවා.